තෙරුවන් සරණයි. මොහොතකට මේ පින්නතුන්ගේ දෙසවන් දෙනුවන් මේ දෙසට යොමු කෙරේවා. පින්නතුනි, ඔබ මේ වන විට උතුම් මනුෂ්‍ය ජීවිතයක උරුමකාරයෙක් වෙලා අවසానයි. නමුත් සිතා බලන්න, ඔබට සාපේක්ෂව තිරිසන් ලෝකයේ සත්තු කොච්චරනම් ප්‍රමාණයක් වාසය කරනවද? പ്രേත ලෝකවල പ്രേතයෝ කොච්චර ප්‍රමාණයක් වාසය කරනවද? නිරයේ නිරිසත්තු කොච්චර ප්‍රමාණයක් වාසය කරනවද? පින්නතුනි, දේවදූත සූත්‍රයට අනුව බුදු පියාණන් වහන්සේ වදාරන නිරයන් වල එකම එක දුකක් මෙහෙම විස්තර කරනවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ අපිරිසිදු කාය කර්ම කරපු, අපිරිසිදු වාක් කර්ම කරපු, අපිරිසිදු මනෝ කර්ම කරපු, ඒ කියන්නේ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, අධික ද්වේෂය, අධික ලෝභය නිසා මරණයෙන් පස්සේ විඥාණය ඕපපාතිකව නිරයේ ප්‍රතිසන්දිගත වෙනවා. නිරය කියන්නේ අපිට ඕන විදියට මනුෂ්‍ය ලෝකයේ වගේ ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. මේ නිරිසතාව යමපල්ලෝ යම රජුරෝ ගාවට ඉදිරිපත් කරනවා. යම රජුරෝ මේ නිරිසතාගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. පළවෙනි ප්‍රශ්නය තමයි, එම්බා පුරුෂය තා මනුලෝකේ ඉන්න කාලේ අලුත ඉපදිච්ච දරුවෝ දැක්කේ නැද්ද? ඒ දරුවෝ කෑමොර දීලා අඬනවා දැක්කේ නැද්ද? බඩගින්න, පිපාසය, සත්තුන්ගේ වෙන කරදර කියාගන්න බැරුව කෑමොර දෙදී අඬනවා දැක්කේ නැද්ද කියලා යම රජුරෝ මේ නිරිසතාගෙන් විමසනවා. ස්වාමීනි, මම අනන්ත අපරිමාණව දැකලා තියෙනවා මනුස්ස ලෝකෙ ඉද්දී පුංචි දරුවෝ කෑ ගහ අඬනවා. එම්බා පුරුෂය තට සිතුන් නැද්ද? මාත් මේ වගේ ජාතිය කර්ණ කොටක ඉපදිලා මේ වගේ අවධියක් පසු කරලා ආවා. යලි මේ වගේ උපතකට මට යන්නට බෑ. වහා කුසල් දහම් කළ යුතුයි කියලා තට සිතුන් නැද්ද කියලා යම රජුරෝ මේ නිරිසතාගෙන් විමසනවා. ස්වාමීනි, මට සිතුන්නේ මම අපිරිසිදු කාය කර්මමයි කළේ, මම අපිරිසිදු වාක් කර්මමයි කළේ, මම අපිරිසිදු මනෝ කර්මමයි කළේ. මට වෙන බාහිර වැඩ ගොඩාක් තිබ්බ ස්වාමීනි. එසේද ඒ වරද සිදු කළේ නුඹ විසින්මයි. ඒ වරදට දඬුවම්ද ලැබිය යුත්තේ නුඹ විසින්මයි කියලා යම රජුරෝ දෙවැනි දේවදූතයා ගැන මේ නිරිසතාගෙන් විමසනවා. එම්බා පුරුෂය තා මනුලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද? වයසට ගියපු මහලු වෙච්ච, ඊටාම ජරා ජීර්ණ වෙච්ච ගැහැණු මිනිස්සු දුටුවේ නැද්ද කියලා අහනවා. යම රජුරවන්ට බොරු කියන්න බෑ. ස්වාමීනි, මම අනන්ත අපරිමාණ වෙච්ච මහල්ල දැකලා තියෙනවා. එම්බා පුරුෂය තට සිතුන් නැද්ද? මාත් දවසක වයසට යනවා. වහා කුසල් කළ යුතුයි කියලා තට සිතුන් නැද්ද කියලා අහනවා. ස්වාමීනි, මට බොහෝ රාජකාරී තිබ්බා. මට කුසල් දහම් වලට නියමිත කාලයක් තිබෙන්නේ නැහැ ස්වාමීනි කියනවා. එම්බා පුරුෂය ඒ වරද සිදු කළේ තා විසින්මයි, දඬුවම්ද ලැබිය යුත්තේ තා විසින්මයි කියලා යම රජුරෝ තුන්වෙනි දේවදූතයා ගැන මේ නිරිසතාගෙන් විමසනවා. එම්බා පුරුෂය තා දැක්කේ නැද්ද? තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා ඊටාම වේදනාවට පත් වෙච්ච අසරණ ලෙඩ්ඩු මනුස්ස ලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද කියලා යම රජුරෝ මේ නිරිසතාගෙන් අහනවා. ස්වාමීනි, මම අනන්ත අපරිමාණ ලෙඩට පත් වෙච්ච මිනිස්සු දැක්කා කියලා උත්තර දෙනවා. එම්බා පුරුෂය තට සිතුන් නැද්ද?
තාත් දවසක ලෙඩ වෙනවා. තටත් දවසක බැරි කාලයක් එනවා කියලා සිතුම් නැත්ද? ස්වාමීනි මං එදා හොඳට කාය ශක්තිය තියෙද්දි ඒ ගැන හිතන්නට මට කාලයක් තිබෙන්නේ නෑ. මට සිතන්නට වෙන බොහෝ දේවල් තිබ්බා. නමුත් මට ලෙඩ වෙනවා කියන එක හිතන්නට කාලයක් තිබෙන්නේ නෑ. එම්බා පුරුෂය එය තා විසින් කරන ලද වරදක්. තා විසින් මේ වරදට දඬුවම් ලැබිය යුතුයි කියලා යම රජුරෝ අවසාන දේවදූතයා ගැන මේ නිරිසතාගෙන් විමසනවා. එම්බා පුරුෂය තා මනුලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද? විඥාණය නිරුද්ධ වෙලා ගියපු එක දවසක් ගත වෙච්ච මල සිරුරක්, දවස් දෙකක් ගත වෙච්ච මල සිරුරක්, දවස් 3ක් 4ක් ගත වෙච්ච පණුවන්ගෙන් වැගිරිච්ච මල සිරුරුත් නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. ස්වාමීනි අනන්ත පරිමාණව දැක්කා. එම්බා පුරුෂය තා සිතුවේ නැද්ද මටත් දවසක මෙහෙව් මරණයකට උරුමකම් කියන්නට වෙනවා. ඒ නිසා වහ කුසල දහම් කළ යුතුයි. යලිත් කයක් සවිඥාන නොකළ යුතුයි කියලා කට සිතුන්නේ නැද්ද? ස්වාමීනි මම ප්‍රමාදයි. මට එදා සිතුන්නේ නැහැ. එම්බා පුරුෂය මේ වරදවල් තගේ මාපියන් විසින් කරන ලද වැරදි නෙවෙයි. තගේ ගුරුවරුන් විසින් කරන ලද වැරදි නෙවෙයි. තගේ දරුවන් විසින් කරන ලද වැරදි නෙවෙයි. තගේ ඥාතීන් විසින් මිතුරන් විසින් කරන ලද වැරදි නෙවෙයි. මේ සියල්ල තා විසින් කරන ලද වැරදි. එනිසා දඬුවම්ද ලැබිය යුත්තේ තා විසින්මයි කියලා යම රජුරෝ නිහඬ වෙනවා. ඒ නිහඬ බව ඇසිල්ලකටගත් යමපල්ලෝ මේ නිරිසතාව පංචවිධ වදබන්ධනයට සූදානම් කරනවා. පින්නතුනි පංචවිධ වදබන්ධනය කියලා කියන්නේ රත් වෙච්ච ලෝහ තහඩුවක් මත, ගිනියම් වෙච්ච ලෝහ තහඩුවක් මත මේ යොදුන් ගානක් උස නිරිසතාව දිගාදිනවා. පින්නතුනි අපරිමාණ වේදනාවකින් මේ නිරිසතා කෑමොර දෙද්දී මහ විශාල යකඩ කූරු අරගෙන මේ නිරිසතාගේ දකුණු අත සිදුරු කරන්නට හිල් කරනවා. වම් අත සිදුරු වෙන්නට හිල් කරනවා. දකුණු පාදය වම් පාදය සිදුරු වෙන්නට හිල් කරනවා. සෙලවෙන්නට බැරි විදිහට නාභිය මැද්දෙන් මහ විශාල යකඩ කූරක් සිදුරු වෙන්නට හිල් කරනවා. කල්ප ගාන මෙරි අත්පරිමාණ දුක් විඳ මේ සතා නැවත ඉපදෙමින් මේ දුක විඳිනවා. නියදෙන්නේ නැතුව අප්‍රමාණ දුකක් විඳලා මේ සතාගේ විපාක දීලා අවසන් වෙලා අවශේෂ නිරයන් වල මේ විදිහටම කල්ප ගානක් වැටෙනවා. මේ එක්තරා අවස්ථාවක් විතරයි පින්නතුනේ. මේ විදියට දුක් විඳින මේ නිරිසතා ඊට පස්සේ අවශේෂ නිරයන් වල පැහිලා දුක් විඳිනවා. പ്രേත ලෝකත් ඔය විදියමයි. සමහර പ്രേතයන්ට කන්නට අසූචි ටිකක්වත් නැහැ. මල මුත්‍ර ටිකක්වත් නැහැ. දැසිකිලි වලවල් වල අප්‍රමාණ දුක් විඳින പ്രേතයෝ මේ අවකාශය තුල බොහෝයි පිංගතුනි. මේ සියලු අවස්ථා පසු කරමින් අද ඔබ සුගති භූමියක බුද්ධෝත්පාද කාලයක ශ්‍රී සද්ධර්මය හෙන වටපිටාවක ඇස කන දිව නාසය ශරීරය මනාව පිහිටලා මනුෂ්‍ය උපතක් ලබා ගත්තා. මේ උපත අතිශය දුර්ලභයි පින්නතුනේ. සතර මහා සාගරය හරි විශාලයි. මේ සාගරේ ඡණ්ඩ රළ සුලි කුණාටු බොහෝයි. මේ සාගරයට බොහෝ දුර ඈත ප්‍රදේශවල
ඇලදොල ගංගාවල පාවෙලා වියගහක් පාවෙලා එනවා. මෙහෙම එන වියගහ කිසිම අනතුරක් වෙන්නේ නැතුව, ඒ ගංගාවකදී හෝ අනතුරක් වෙන්නේ නැතුව, ඒ ඇලදොලකදී හෝ කැඩිලා බිඳලා විනාශ වෙන්නේ නැතුව, කිසිම අනතුරක් නැතුව පාවෙලා මේ සතර මහා සාගරේ එක තැනකට වැටිලා ඒ තැන ඉඳන් රැල්ල ගහන අතේ පාවෙවි කිසිම අනතුරක් වෙන්නේ නැතුව තියෙනවා. මේම අනතුරක් වෙන්නේ නැති මේ වියගහේ ඊටාම සියුම් සිදුරක් තියෙනවා. මේ සියුම් සිදුර තුලින් මේ සාගරය ඇසුරු කරගෙන ඉන්නවා එක ඇහැක් විතරක් පේන කැස්බෑවෙක්. මේ කැස්බෑවා අවුරුදු 100කට වතාවක් ඒ සාගරේ පතුලේ ඉඳන් උඩට එනවා. පින්නතුනේ අර වියගහ කිසිම කරදරයක් නැතුව පැමිණෙන්නටත් ඕනේ. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. මේ වියගහ දිරපු නිසායි සිදුරක් මතුනේ. මේ වියගහ ඇලකදී දුලකදී හෝ කැඩිලා විනාශ වෙන්නට පුළුවන්. ගංගාවකදී හෝ කැඩිලා විනාශ වෙන්නට පුළුවන්. කුණු රොඩු හෝ ඒ සිදුරේ සිර වෙන්නට පුළුවන්. සතර මහා සාගරයේ සුලි කුණාටුවකට අසු වෙලා කෑලි කැඩිලා විනාශ වෙන්නට පුළුවන්. ඒ සියලුම අවස්ථාවන් මගහරිමින් සතර මහා සාගරයේ ඉන්න ගැටි මෝරු ආදීන්ගෙන් මිදිලා අර බේරලා එන කන කැස්බෑ වගේ පේන එකම එක ඇහැට අර වියගහේ සිදුරය සමපාත වෙලා මේ සිදුරෙන් අර ඉතාම ස්වල්ප මොහොතක් උඩට එන්න දඟලන කැස්බෑ වගේ ඇහැයි ඒ සිදුරයයි සමපාත වෙලා ඒ කැස්බෑව අහස දකිනවා නම් ඒක අතිශය දුර්ලභ කාරණයක්. ඒසා අතිශය දුර්ලභ ලෙස ඔබ මේ අනන්ත අපරිමාණ ප්‍රේතයන් අභිභවමින්, මේ අනන්ත අපරිමාණ අසුරයන් අභිභවමින්, මේ අනන්ත අපරිමාණ නිරිසතුන් අභිභවමින් ඔබට පෙනෙන අනන්ත අපරිමාණ වෙච්ච තිරිසනුන් අභිභවමින් උතුම් මනුෂ්‍ය උපතක් ලබා ගත්තා. නමුත් ඔබට ඒ අතීත දුක අද මතක නැහැ. එදා නිරයේ පැහිද්දි විඳපු දුක් ඔබට අද මතක නැහැ. ප්‍රේතයෝ වෙලා කන්න අසූචි ටිකක් නැතුව කල්ප ගානක් විඳපු දුක් ඔබට අද මතක නැහැ. ගවයෝ වෙලා, කුකුල් වෙලා, බැටළුවෝ වෙලා, ඌරෝ වෙලා මිනිසුන්ගේ සත්තුන්ගේ වද විඳලා මැරිච්ච වාර ගණන් ඔබට අද කිසිවක් මතක නැහැ. ඒ භවයේ හැටි. පින්නතුනේ, බුද්ධෝත්පාදය කියන්නේ දුර්ලභ දෙයක් කියලා අපි කිව්වා. එලෙස දුර්ලභ වෙන්නට හේතුව තමයි අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය තුල මේ ලෝකේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය මනාකොට දේශනා කරලා තියෙනවා. මේ බොරුව තුල ලෝකයේ ඇත්තක් කියලා හිතන් ඉන්න මායාවක් බවේ තුම් මුනිවරු හඬ නගා පවසලා තියෙනවා.